ඇයි ශානි මොකක්ද වුනේ? ඇයි මේ අවුලෙන්? මම ක්ලාස් එකෙන් එළියට එද්දිම දැක්කේ ඇස් දෙකත් රතු කරගෙන මන් දිහා බලන් ඉන්න ඉෂානිව. මං අහපු ප්‍රශ්නෙට ඉෂානි උත්තර දුන්නේ ඔළුව වනලා. මුකුත් නැති වෙන්න බෑනේ. එහෙනම් ඇයි ඔය අඩලා? මොකද ආයෙත් රණ්ඩුද? එයා මාව සැක කරනවා විහස්. මොකක්ද උනේ කියන්නකෝ. මට කියන්න බැරි දෙයක් නෑනේ නේද? මම ඉෂානිගේ ළඟින් වාඩි වුණා. එයා අපි දෙන්න ගැන සැක කරනවා විහස්. ඔයයි මායි යාළුවයි කියලා එයා හිතන්නේ. ඉතින් ඇත්තනේ අපි දෙන්න යාළුයිනේ. අනේ අන්න විහස්. ඒ යාළුකමක් ගැන නෙමෙයි කියන්නේ මම. අපි දෙන්නට දෙන්න ආදරය කරනවා කියලා ඉමේෂ් හිතන්නේ. මම මොහොතක් කල්පනා කළා. ඇත්ත ආදරේ නම් තමයි. හැබැයි දෙන්නට දෙන්න නෙමෙයි. දෙන්නට දෙන්න ආදරය කරන්න තරම් මං පින් කරලා නෑනේ. අයියෝ ඕක මොකක්ද ඉෂු? මුලින් ඔයාගේ ඉමේෂ්ගේ ප්‍රශ්න විසඳගෙන ඉන්නකෝ. මෑන් මාව තේරුම් ගත්ත දවසට අනිවා අපිට ආයෙ කතා කරන්න පුළුවන්. ෂුවර්ද? 100% ෂුවර්. මං කොහොමද ඔයා එක්ක කතා නොකර ඉන්නේ විහස්? අයියෝ සිම්පල්නේ. මං ආයෙ ඔයාගේ මූණට හම්බ නොවී ඉන්නම්. ඉවරනේ කතාව. හැඟීම් දැනීම් නැති මිනිස්සෙක් ගානට මං කියාගෙන ගියා. අවුලක් නැද්ද විහස්? මේ ප්‍රශ්නේ ඉවර වුණාම ආයෙ අපි කතා කරමු හරිද? එදා තමයි අපි ආයෙ මුණ නොගැහෙන්නම වෙන් වෙලා ගියපු දවස. මං කවදාවත්ම හිතුවේ නෑ ඒ තමයි අපි හම්බෙන අවසාන දවස කියලා. එහෙම වුණා නම් මං ඔයාව තදින් අල්ලන් ඉන්නවා. කවදාවත් මට ඇරෙන්නේ නැති විදිහට. මොකද මේ තුවාල කරගෙන ඉෂෝ? කෝ එන්න? මගේ සාක්කුවේ තිබුණ ලේන්සුව අරන් එයාගේ තුවාලෙන් ගලපු ලේපි හදාලා මං බෙහෙත් දැම්මා. අදටත් ඒ ලේපි හදපු ලේන්සුව මගේ ඩයිරිය ඇතුලේ පරිස්සමට ඇති. ඒ ඔයාගේ ලේ. මගේ ලේ රත් කරපු ඔයාගේ ලේ. මනුස්සයෙක්ට මේ තරම්ම ආදරය කරන්න පුළුවන්ද? මං ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්. මගේ හිතේ තදින්ම කාවැදුණු කවදාවත් අමතක කරන්න බැරි රූපේ ඔයා. අදටත් මං ඩයිරියේ හැම පිටුවක් පුරාම ඔයාගේ මතක ලියනවා. ඔයාගේ මතක මං රස විඳිනවා. හෙට ඔයා වෙන කෙනෙක්ගේ වෙලා යන දවස වෙනකල් නෙමේ. මගේ හුස්ම මගේ පපුවේ රස්නේ තියෙනකම්ම මං ඔයාට ආදරය කරනවා. පිස්සෙක් වගේ මං ඔයාට ආදරය කරනවා. මගේ නොවුනත් හිමි වුණත් නැතත් මගේ මේ හුස්ම ටික යනකම්ම මං ඔයාට ආදරය කරන එක නවත්තන එක නෑ. හැමදාටම මං ආදරේ. මහ ගොඩක් ආදරේ. හිමිවීමක් නෑ කියලා දැන දැනත් මං ඔයාට හරි ආදරේ.